සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඉනෝෆැෂන් විත් රේණුකා YouTube channel එකට ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අදත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් තාමත් subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා. එහෙනම් අපි අද පාඩමට යමු. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ කපාගත්තු සාරි බ්ලවුස් එකේ මේ සාරි බ්ලවුස් එකක් කපාගෙන තියෙනවා මේකේ කරවට අතේ මහන්නේ නැතුව කෙලින්ම මැෂින් එකේ නවලා මහගන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. මේ තියෙන්නේ කපාගත්තු සාරි බ්ලවුස් එකේ හොඳ පිට හොඳ පළුව, මේ තියෙන්නේ ලයිනින් පළුව. මේකට උඩින් කර ෆේසිට් එක තියලා මන්න විදිය බලමු. සාරි බ්ලවුස් එකේ කර මැෂින් එකේ මහල ඉවරුණාන් පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ තියෙන හොඳ පිට පැත්ත, මේ තියෙන කන පිට පැත්ත, ලයිනින් එක තියෙන පැත්ත. කොහොමද මේක මහගන්නේ කියලා බලමු අපි. කර පළවෙනියටම කරන්නේ මේ කර වටට ෆේසින් එක තියාගන්නවා. කපාගත්තු ෆේසින් එක තියාගන්නවා. මේ කර්මෝස්තර නිර්මාණය කරන විදිය හැම එකක්ම හැම වීඩියෝ එකක්ම ඔයාලට ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාරි බ්ලවුස් ඇතුළු හැම ඇඳුමක්ම නිර්මාණය කරන විදිය ඉදිරි වීඩියෝවේදී මම ඔයාලට දානවා. ෆේසින් එක මෙහෙම තියලා වටේට මහ ගන්නවා. මේ තියෙන හොඳ රෙදි පළුව, මේ තියෙන ලයිනින් පළුව. හොඳ රෙදි පළුවට උඩින් තමයි ෆේසින් එක තියන්නේ. මේ විදිහට ඉදි කට්ට ඇතුළට ගහලා අනිත් පැත්ත හරවන්න මුළු ගද්දි මේ විදිහට ගන්නෙ. දැන් නූල කැපෙන්නේ නැති වෙන්න කට් මාක් දාගන්න. වටේට නූල කැපෙන්නේ නැති වෙන්න කට් මාක් දාලා මැෂින් එකේ මෙහෙමත් දාගන්න. ෆේසින් එක පැත්තට ෆේසින් එක නවලා මෙහෙමත් දාගන්න. දැන් තමයි අපි කරවට මහගන්නේ මැෂින් එකේ. රෙදි පළුව මේ පැත්තට හරවන්න, ලයිනින් එක මේ පැත්තට හරවන්න, හොඳ රෙදි පළුව මේ පැත්තට හරවලා දෙපැත්තට හරවලා ලයිනින් එක පැත්තට මේ විදිහට නවන්න ෆේසින් එක. නවලා වටේට මෙහෙමක් දාන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි නවන්නේ. රෙද්ද හොඳට දෙපැත්තට කරලා තමයි අපි ෆේසින් එක මහන්නේ. ලයිනින් එක පැත්තට විතරයි එතකොට ෆේසින් එකේ මෙහෙම වැදිලා තියෙන්නේ. මේ විදිහට තමයි මහන්නේ. මේ තියෙන්නේ ලයිනින් එක පැත්ත, මේ හොඳ රෙද්ද. එතකොට මෙන්න මේ විදිහට තමයි කර මැහිලා තියෙන්නේ. අවසන් නිමාව මේ වගේ තියෙන්නේ. මේ බලන්න රෙදි පළුව පැත්තට කිසිම මෙහුම් පාරක්වත් වැදිලා නැහැ. ලයිනින් එකට විතරයි මෙහුම වැදිලා තියෙන්නේ. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ නරඹන්න ඉනෝෆැෂන් විත් රේණුකා YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි.